මේ විදිහට රසම රසට හැලප හදලා කමුද? අපි මුලින් සීනි උණු කර ගන්න ඕන. ඉතින් සීනි පීරිස්කෝප්පයක් දාලා ඒක මෙන්න මේ වගේ පාටට කළුම කරන්නේ නැතුව මේ වගේ පාටට එනකොට ඒකට වතුරත් පීරිස්කෝප්පයක් දාගත්තා. ඕක දැන් හොඳට උණු වුණාට පස්සේ අර සීනි ටිකත් ඔය වතුර දී වුණාට පස්සේ අපි ලුණු ස්වල්පයක් එකට එකතු කළා. එනසල් ටිකක් දා ගන්නවා කොටලා. ඊට පස්සේ අපි මේක ඔන්න ඔය වගේ හොඳට රත් වුණාට පස්සේ අපි පොල් ටික දා ගන්නවා. පොලුත් තියනවා පොල් බෑවක වගේ පොල්. දැන් මේක අපි හොඳට කලවම් කර ගන්න ඕන. ටිකක් මලව ගන්න ඕන ටික වෙලාවක් තියලා. එතකොට තමයි අපේ ලස්සන පාට වගේම හොඳ රසක් එන්නේ. තියාගන්නත් පුළුවන් මේ පොල් එහෙම මැලෙවුවාම. දැන් අපි කුරක්කම් පිටි ටික අනමු. වතුර ටික ටික මිශ්‍ර කරගනිමින් මේක ගුලියක් වෙනකන් අනා ගන්න ඕනේ. මේකටත් ලුණු චූටක් දැම්මා. දැන් ගුලිය වෙනකන් මේක අනා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි තලපේ වගේ තියෙන්න ඕනේ. දැන් පොල් පැණි එකත් හරි අපි අර කුරක්කම් පිටි වලින් හදපු තලපේ බෝල කරගන්න ඕනේ. මේ විදිහට බෝල කරගෙන ඉවර වෙලා සූරිය කොළ හරි බෙලි කොළ හරි අරගෙන මේ විදිහට මේ නම් වල් බෙලි කොළ මේ විදිහට මේ අර ගුලිය තියලා රොටිය වගේ දාගන්න ඕනේ. ඊපස්සේ මේ විදිහට හදාගත්තු පොල් පැණි මිශ්‍රණය මේකට දාලා ඔන්න ඔහොම නවා ගන්න ඕනේ. දැන් මේ විදිහට නවාගත්තු හැලප ටික අපි මේ විදිහට ස්ටීමර් එකේ අඩු කර ගන්න ඕනේ. මේ විදිහට. ඊට පස්සේ දැන් අපි මේක ලිපේ තියාගමු. මෙන්න මේ විදිහට. විනාඩි 15ක් විතර ගියාට පස්සේ ආයි මේක ඇරලා හැලප ටික එළියට අරගෙන අනිත් පැත්ත ගහලා ආයෙම මේක ස්ටීමරේ ඇතුලෙන් තියලා ආයි අපි මේක ලිපෙන් තියාගන්න ඕනේ. මොකද එතකොට හොඳට දෙපැත්තම තැම්බෙනවනේ. දැන් විනාඩි 40කට විතර පස්සේ මෙන්න මේ විදිහට හැලප ටික අපිට හැදිලා ඉවරයි ඉතින්. ඔන්න ඔහොම තමයි අපි හැලප හැදුවේ. ඊට පස්සේ දැන් අපි මේක කන්න ඕනේ. මේම හැලපේ කොලෙන් ගලවගෙන අරගෙන බලන්නකෝ ඇතුළ ඔන්න ඔය විදිහට පේනව නේද ලස්සන? කුරක්කම් පිටි පොල් පැණි එකට අනාගෙන ගන්න හැලප වලට වඩා මේ හැලපේ රසයි කියලා තමයි ළමයි මට නම් හිතෙන්නේ. ඔයාලත් හදලා කාලා බලන්නකෝ. ඇත්තටම මේක පට්ටම රසයි.